Hi guys, ඔන්න ඉතින් තමයි ඩේ vlog එකක් තමයි ගෙනල්ලා තින්නේ. ඉතින් අද මම යනවා මාතර යන අපේ තාත්තගේ පුංචි කෙනෙක් ගෙදරක් තියෙනවා. එහෙ යන්න ඕන. ඒත් එක්කම යන්න තියෙනවා මාතර බෝධි වදින්න යන්න තියෙනවා. දෙවුන්දර දේවාලය වදින්න යන්න තියෙනවා. ඒත් එක්කම පොඩි shopping පාරක් දාන්න හිතන් ඉන්නවා. එහෙනම් අද බලමු vlog එක මොකද වෙන්නේ කියලා. ඕකේ යාළුවනේ ඔන්න ඉතින් ෆයිනලි අපි ගෙදරට ආවා. දැන් ඉතින් ආව විතර දැන් ඉතින් දවල්ට මෙහෙන් කාලා අපි යන්න ඕන මාතර බෝධිය වදින්න. ඒත් එක්කම අනිත් තැන් වලටත් යන්න තියෙනවා. එහෙනම් අපි බලමු මොකද වෙන්නේ කියලා. යාළුවනේ අපිට තේ හම්බුණා. නයිස්. ඊට පස්සේ ඔන්න ඉතින් බත් කන්න පටන් ගත්තා. දැන් දවල්ට කන්න බදාගෙන ආවේ. ඔන්න දැන් ඉතින් බත් කනවා අපි. ඊට පස්සේ ඉතින් බත් කාලා ඔන්න ඉතින් මාතර බෝධිය වදින්න යන්න පිටත් වුණා. දැන් ඉතින් මේ යන ගමන් ඉන්නේ. ඉතින් බලමුකෝ මාතර බෝධිය ගාවට ගිහිල්ලාම. ඒක නෙමෙයි බලන්නකෝ මේ බීච් සයිඩ් එක ලස්සන. මාරම ලස්සන view එකක් ඈ තියෙන්නේ. හවසට ඉර බහගෙන යන ටයිම් එකට ෆොටෝ ගහන්න නම් මාරු ප්ලේස් එක. ඇත්තටම මාර ලස්සනයි මේ පැත්තේ තියෙන මේ බීච් සයිඩ් එක නම් ඈ. කියන්න වචන නැහැ. සුපිරි. ඔන්න ඉතින් මාතර බෝධියත් වැඳලා ඉතින් අපි යන්න පිටත් වුණා පොඩි shopping පාරක් දාන්න. ඉතින් බලමු මොකද වෙන්නේ කියලා. මෙතනින් ඇතුළට දාන්න. ඉතින් අපි දෙවුන්දර දේවාලයට ආවා. देवियों नमन दिन सरस्वती पहलवन सिर
ඉතින් දෙවුන්දර දේවාලේ වැඩ ටිකක් ඉවරයි. දේවාලටත් ගිහිල්ලා ඉතින් ඇඳලා කියලා ආවා ඉතින්. මුට්ටුකුත් තිබ්බම. දැන් අපි ආයි ගෙදර යන්න. ඒ අතර අපි පුංචිලා ගෙදර. ගයිස් ඔන්න ඉතින් මම දැන් තමයි ඩක් එළියට බැස්සේ. ඇත්තටම මේ පැත්ත පට්ට කියන්නේ ගස් කොළන් හැමතැනම තියෙනවා මේ වල් වෙනද. ගස් කොළන් හැමතැනම. ඇත්තටම අර පරිසරය විඳින්න ඕන මේ වගේ පැත්තකට එන්න ඕනේ. මාතර අතුල් පැත්තේ මේක තියෙන්නේ. පට්ට කියන වචන නැහැ. ගස් කොළන් වලින් පෙරලා කියන්නේ කොච්චර අවුව තිබුණත් වෙන රවුව රස්නයක් එහෙම දැනෙන්නේ නැහැ වැඩි. ඔයාලා දකින්නේ නැති අපි ඉතින් අද අතර බෝධිය වැන්දා. දෙවුන්දර දේවාලට ගියා. ඉතින් කීපයකට ගියා අන්තිමේට ෂොපින් කරන්න ගියා. ඉතින් ඔහොම තමයි අද දවස ගියුනේ. ඊටු ටික බලමු ගෙදර යන ගම. මාතරනේ ඉන්නේ. අතට දැන් ආයි ගෙදර යන්නත් බෑ. ඉතින් ගෙදර යන වීඩියෝ ටික මෙතන පස්සේ බලමු. ඔන්න ඉතින් ෆයිනලි අපි ගෙදර යන්න පිටත් වුණා. දැන් ඉතින් අර සේරම වැඩ ටික අපේ ඉවරයි. මාතර බෝධිය වැන්දා, දෙවුන්දර දේවාලේ වැන්දා. වගේම පොඩි ෂොපින් පාරකුත් දැම්මා. ඉතින් ඒ සේරම වැඩ ටික ඉවරයි. දැන් ඉතින් ඔන්න අපි ආයි ගෙදර යන්න පිටත් වුණා. One hour later. යාළුවනේ ඔන්න ඉතින් මම දැන් තමයි ගෙදර ආවේ. ඉතින් මේක මිනි vlog එකක්. අර සාමාන්‍ය වෙන දැන් vlog වගේ නෙමෙයි. මේක ටික මිනි vlog එකක්. ඒ නිසා මේක පොඩ්ඩක් boring වෙන්න ඇති කියලා හිතනවා. ඉතින් ඒක ගැන මොකුත් දැන් එපා. ඉස්සරහට සුපිරි vlogs එනවා. ඒ මම plan කරලා තියෙන්නේ. දැන් ඒවා ඒ vlog ටික දැන් දිගටම කරන්න හිතාගෙන ඉන්නවා. ඒත් එක්කම channel එකේ දැන් මට දිගටම vlogs කරන්න සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. දැන් කලින් vlogs දාපු ඒවා ඔයාලා බලුණා නම් දකින්න ඇති. මාසෙට එකක් දෙයක් වගේ නේ වැටුනේ. ඒ නිසා මම හිතුවා channel එක කොටස් දෙකකට කඩන්න. එකක් vlog series එකේ vlog පැත්ත වෙනම යන playlist එක. අනිත් පැත්තේ මම ඔයාලට ටීච් කරනවා. ඒ කියන්නේ ටෙක්නිකල් පැත්තට බර දේවල් වෙනම මම දාන්න හිතන් ඉන්න playlist එකක් විදියට. તો channel එක කොටස් දෙකකට කරනවා. ඒකට හේතුව මට දිගටම අර එක දිගට videos ගේන්නේ නැති නිසා. ඒ කියන්නේ අර මට vlog සාමාන්‍යයෙන් අර හැමදාම මට යන්න හැමදාමගේ set වෙන්නේ නැහැ. set වුණාත් අඩුම මාසෙට දෙපාරක් තුන් පාරක් වගේ තමයි යන set වෙන්නේ. ඒ නිසා තමයි මම channel එක එහෙම කොටස් දෙකකට කඩන්න හිතුවේ. ඉතින් මේ video series එකත් ඉස්සරහට දැන් එනවා. ඉතින් ඒකටත් set වෙන්න vlog series එක ගන්න vlog බලන කට්ටිය ඒ playlist එක වෙනම තියෙනවා. අනිත් පැත්තට මම දාන videos වලින් ඔයාලට හිතාන්න පුළුවන් මොන වගේ දෙයක්ද ඒක වෙන්නේ කියලා. ඒක වෙනම playlist එකක් විදිහට යනවා. ඉතින් එහෙනම් ඔය විදිහට channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එහෙනම් අලුත්ම vlog එකකින් ඔයාලා හම්බ වෙන්න. එතක මම ගිහිල්ලා එන්නම්. මගේ අලුත් හැමෝටම ජය වේවා.